හෙලෝ හයි මගේ රත්තන යාළුවනේ. අද අපි සෙට් වෙන්න යන්නේ බනී බන්ඩල් ඉවෙන්ට් එක කවර් කරන්න. ඔයාලා බනී බන්ඩල් ඉවෙන්ට් එක කවර් කරලාද? පොඩ්ඩක් බලමු ලොග් වෙලා. මොකද දන්නේ නැහැ තාත්තේ මාත් දැන් දවස් ගානකින් ලොග් වෙන්නේ. පොඩ්ඩක් මෙහෙට අද නෙට්වර්ක් අවුලක් තියෙනවා. චුට්ටක් බලමු මොකක්ද දන්නේ නැහැ වෙලා තියෙන්නේ. ඔහම තමයි ඉතින් මුලින්ම ගියාට පස්සේ දකින්න පුළුවන්. මම දැන්ට දවස් දෙක තුනකට කලින් টොප් අප් පාරක් දාලා ගත්ත බනී බන්ඩල් දෙක තුනක් ඔයාලා තොම්සන් ඉවෙන්ට් එකයි. අපි චුට්ටක් අද ට්‍රික් පාරක් දාලා කරකලා බලමු. ජෙම් 218ක් විතර තමයි මගේ ලොබියේ තියෙන්නේ. බලමුකෝ යාළුවනේ මොකක් හරි කරන්න පුළුවන් වේද කියලා බලමු. මුලින්ම අපි ප්‍රොෆයිල් එක පැත්තට පොඩ්ඩක් යන්නත් ඕනේ. මුලින්ම ජෙම් ටික ක්ලේම් කරගෙන ඉමුකෝ. ජෙම් ටික ක්ලේම් කරලා ජෙම් 95 ගානේ හම්බෙන්න තියෙනවා වගේ. ජෙම් ටික ක්ලේම් කරගෙන අපි යන් ලොබිය පැත්තේ පොඩ්ඩක් ගිහිල්ලා ලොබිය පැත්තේ ගිහිල්ලා බලනකොට මගේ හොනස්කෝ තත්ත්වය මොකද දන්නේ නැහැ. 100යිනේ. ඒ පැත්ත අවුලක් නැහැ. ලොබිය එකත් එච්චර ලොකු අවුලක් නැහැ. බැන එකක් දාගන්න ඕනේ. අපි වැඩේට බහිමු කෙලින්ම. ඒට කලින් ට්‍රික් පාරක් දාමු. ට්‍රික් පාරක් දාන්න කලින් account එක පොඩ්ඩක් ක්ලියර් කරගනිමු 3 පාරක් විතර. 1යි 2යි 3 පාරයි. ඊටලා ලක් රොයල් එක පැත්තේ ගිහිල්ලා ගෝල්ඩ් රොයල් එකකින් ස්පින් එකක් දීලා බලමු. 10 ස්පින් එකක් දෙනවද 5 එකක් දෙනවද? 10 එකක් දෙමු 10 එකක් දෙමු යාළුවනේ. 10 ස්පින් එකක් දෙමුකෝ. 10 ස්පින් එකක් දීලා බලමු. කිසිම දෙයක් නැහැ. අවුලක් නැහැ. ඕකෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔක ඉතින් බනී බන්ඩල් එක නම් තියෙනවා ඇවිල්ලා. ඉමෝට් රොයල් එක වෙපන් රොයල් එකකුත් තියෙනවා. මගේ ඔට්ට එක බනියයි වෝල් එකයි බෑග් එකයි බෑග් පැක් එකයි ටික තියෙනවා බොඩ් ටික. තාමට බනී දෙන්නෙක් තමයි අඩු දෙන්නෙක් ඉන්නවා. අද බලමු අපි වැඩි ජෙම් නැති හින්දා මොකක් හරි බලමු ලයින් ලස්සන කිට් එක නම් ලයින් ඔළුවත් නම් සුපිරි. අය සුපිරි අම්මා තමයි ඉතින් අය. මේක පරණ එකක් නේද පටන බනීත් රිටර්න් කරලා තියෙනවා. ඒ අලුත් එකකුත් බලමු 25 ස්පින් එක මුලින්ම දීලා. කිසිම දෙයක් නැහැ. ළමයි කෑල්ලක් විතරයි හම්බුනේ. බනී පොඩ්ඩක් ටච් කරලා දීලා බලමු 25 එක. අන්න දෙකේ කෑල්ලක් දුනා. ඔහොම දීලා බලමු ස්පින් තව දෙයක් තුනක් විතර. එකේ කෑලි මේ වදින්න යාළුවනේ. හරියන්නේ නැහැ වගේ. කමන්නේ තවත් 25 ස්පින් එකක් දෙමුකෝ. එකේ කෑලි මේ වදින්නේ මංගාව කෑලි 105ක් තියෙනවා දැන්ට. අපි පොඩ්ඩක් බලමු ස්පින් පාරක් දීලා. අන්න වෝල් එක දුනා. වැඩක් නැහැ යාළුවනේ තිබ්බ එකක්මනේ. කෑලි 40ක් ආවෙත් පවුලක් නැහැ ෂේප්. 112 ස්පින් එකක් දැන් දීලා බලමුකෝ. අන්න බෑග් පැක් එක වදුනා. අයියෝ කෑලි 184ක් ආවා. තව ජෙම් 11යි තියෙන ලොබියටම. අය දවසක තමයි යාළුවනේ අයට පප්පාරක් දාලා ගන්න වෙන්නේ. මේ එහෙනම් ආමදේශ බිනිඳු YouTube channel එක sub කරලා මේ වගේ වීඩියෝ තවත් බලන්න ලැහැත් වෙලා ඉන්න. තවත් වීඩියෝ එකකින් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. මට තව මේකේ බනී බන්ඩල් එක දෙකයි බැනර් දෙකයි විතරයි ගන්න තියෙන්නේ. මම මේක මේ ඊළඟ එකකින් ගන්නවා. සුපිරියක් තමයි යාළුවනේ. අපි එහෙම කරමු. මෙතන ගොඩක් තියෙනවා කරකන්න වෙපන් රොයලුත් තියෙනවා. වෙපන් රොයල් එකෙත් ගන් ටිකක් අඩුයි මට. ගන් දෙක තුන 100ක එක්ස්චේන්ජ් කරනවට වඩා මට ලේසි. මේක 200 මේක මට හිමීට දවස් ක්ලේම් වෙනකොට හිමීට ගන්න පුළුවන්. අපි එහෙම ගමු ඒක. ඒක ගන්න වීඩියෝ එකකුත් මම ඔයාලට දාන්නම්. දැන්ට ඒකත්ලා යයින් තමයි ඉතින් අය සුපිරියක් තමයි ගෙරෙන එක දීලා තියෙන අය ඉතින් දවස් ගාණක් තියෙනවා ජෙම් හම්බෙන්න අවුලක් නැහැ ෂේප්. ඔයාලා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ෂෙයා කරලා බලන්න. සුපිරියක් තමයි ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. එන්න CS ගහමු කියනවා CS ගහන්න බෑ බා. සෙට් වෙමු. බයි.